ආයුබෝවන් හැමෝටම අදත් පිළිගන්නවා SLE ටෙක්නික් අයිඩියා YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ මුරකරු එහෙමත් නැත්නම් one way gate එක විදිහට හඳුන්වන ඩයෝඩ් ගැන. ඔයා පාවිච්චි කරන ෆෝන් charger එකේ ඉඳන් ලොකු ස්පීකර් සිස්ටම් එකක් දක්වා මේ පුංචි කෑල්ල නැතුව වැඩ කරන්නේ. අද වීඩියෝ එකකින් මම ඩයෝඩ් වර්ග, ඒවායේ වැඩකිඩ සහ මල්ටිමීටර් එකකින් මේවා මැනගන්නේ කොහොමද කියලා මුල ඉඳන් සරලව කියලා දෙනවා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මුලින්ම බලමු අභිමුඛ නැඹුරුව forward bias. මෙහිදී ඇනෝඩයට ධන සහ කැතෝඩයට ඍණ වෝල්ටීයතාව ලබා දෙයි. එවිට ඩයෝඩය හරහා ධාරාව ගලා යයි. සිලිකන් ඩයෝඩය ක්‍රියාත්මක වීමට සාමාන්‍යයෙන් වෝල්ට් 0.7ක වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ. ප්‍රතිවිරුද්ධ නැඹුරුව reverse bias ඇනෝඩයට ඍණ සහ කැතෝඩයට ධන ලබා දුන් විට ඩයෝඩය හරහා ධාරාව ගලා යාම වළක්වයි. එය ස්විච් එකක් අක්‍රිය කලක් මෙන් ක්‍රියා කරයි. රෙක්ටිෆයර් ඩයෝඩ් එක. මේක තමයි වැඩියෙන්ම දකින්න ලැබෙන වර්ගය. අපේ ගෙදරට එන්නේ AC ප්‍රත්‍යාවර්ත ධාරා. හැබැයි අපේ ගොඩක් උපකරණ වැඩ කරන්නේ DC ඍජු ධාරාවලින්. අන්න ඒ AC එක DC කරන්න මේ ඩයෝඩය උදව් වෙනවා. මේකෙදි ෆුල් වේව් බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් හැදුවොත් අපිට කිසිම අපතේ යාමක් නැතුව උපකරණ වලට කරන්ට් එක දෙන්න පුළුවන්. ඊළඟ වැදගත් කෙනා තමයි Zener ඩයෝඩ් එක. සාමාන්‍ය ඩයෝඩයකට කරන්ට් එක පැත්තකට විතරයි යවන්නේ. හැබැයි Zener ඩයෝඩය විශේෂයි. මේක රිවර්ස් බයස් එකේදී වෝල්ටීයතාව පාලනය කරනවා. උදාහරණයක් විදිහට ඔයාට හරියටම වෝල්ට් 5ක් ඕන නම් වෝල්ට් 5 Zener එකක් දැම්මම වැඩිපුර එන වෝල්ටීයතාවය පාලනය කරලා පරිපථය ආරක්ෂා කරනවා. හරියට වතුර ටැංකියක ඕවර්ෆ්ලෝ බටේ වගේ. දැන් බලමු ඩැම්පර් ඩයෝඩ් ගැන. මේවා ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ CRT TV වල සහ ඉහළ වෝල්ටීයතාවයක් ක්ෂණිකව ඇතිවන තැන්වල. ඒ වෝල්ටීයතා තරංග පාලනය කරන්න මේක දක්ෂයි. ඒ වගේම තමයි ෂොට්කි ඩයෝඩ් එක. සාමාන්‍ය ඩයෝඩ් එකට වඩා මේකේ වෝල්ටේජ් ඩ්‍රොප් එක හරිම අඩුයි. ඒ වගේම හිතාගන්න බැරි වේගයකින් මේක ක්‍රියාත්මක වෙනවා හයි ස්විචින් ස්පීඩ්. ඔයාලා දන්නවද රේඩියෝ එකක channel tune වෙන්නේ කොහොමද කියලා? අහන්න එතන ඉන්නේ varicap ඩයෝඩ් එක. මේක හරියට වෝල්ටීයතාවයෙන් පාලනය කරන්න පුරුවන් කැපැසිටර් එකක් වගේ. ඊළඟට සිග්නල් ඩයෝඩ්. උදාහරණයක් විදිහට 1N4148. මේවා හරිම පුංචි ඩයෝඩ්. ලොකු කරන්ට් එකක් යවන්න බැරි වුණාට දත්ත සංඥා හුවමාරු කරන්න මේව නැතුවම බෑ. දැන් අපි කතා කරමු අපි හැමෝම දන්න හැම තැනම දකින්න ලැබෙන තවත් විශේෂ ඩයෝඩ් වර්ගයක් ගැන. ඒ තමයි LED. එහෙමත් නැත්නම් ආලෝකයේ විහිදුවන ඩයෝඩය. මේකත් සාමාන්‍ය ඩයෝඩයක් වගේමයි විදුලිය ගලාගෙන යන්නේ එක පැත්තකට විතරයි. හැබැයි මේක ඇතුලේ තියෙන අර්ධසන්නායක ද්‍රව්‍යවල විශේෂත්වය නිසා විදුලිය ගලාගෙන යනකොට ඒ ශක්තිය ආලෝකීය බවට පත් වෙනවා. LED එකකත් අග්‍ර දෙකක් තියෙනවා. දිගින් වැඩි අග්‍රය ඇනෝඩය එනම් ධන අග්‍රය විදිහටත් දිගින් අඩු අග්‍රය කැතෝඩය එනම් ඍණ අග්‍රය විදිහටත් හඳුන්වනවා. LED එකක් ඇතුලේ තියෙන ලොකු තහඩුව වගේ කොටස කැතෝඩය විදිහටත් හඳුනා ගන්න පුළුවන්. රතු, කොළ, නිල් වගේ විවිධ වර්ණ වලින් මේවා නිපදවන්නේ ඒ සඳහා ගන්න රසායනික ද්‍රව්‍ය වෙනස් කිරීමෙන්. මේ ඩයෝඩය පාවිච්චි කරද්දී වැදගත්ම දේ තමයි ආරක්ෂාව. සාමාන්‍යයෙන් LED එකක් වැඩ කරන්නේ ඉතා අඩු වෝල්ටීයතාවයකින්. ඒ නිසා වැඩි වෝල්ටීයතාවයක් දෙනකොට මේක පිච්චෙන්න පුළුවන්. අන්න ඒක වැළැක්වීමට අපි LED එකට ශ්‍රේණිගතම ප්‍රතිරෝධකයක් එනම් රෙසිස්ටර් එකක් සම්බන්ධ කරන්න ඕනේ. අද කාලේ ගෙදර දොරේ විදුලි බුබුලු වල ඉන්න ලොකු ප්‍රචාරක පුවරුව දක්වා මේ පුංචි ඩයෝඩය නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. හරි, දැන් වැදගත්ම කොටස. ඩයෝඩයක් හොඳද නැද්ද කියලා බලන්නේ කොහොමද? මල්ටිමීටරය ඩයෝඩ් මෝඩ් එකට දාන්න. රතු කූර ඇනෝඩයටත් කළු පැත්ත කළු කූර කැතෝඩයටත් රිදී ඉර කැත්ත තිබ්බම සිලිකන් ඩයෝඩයක් නම් 0.5ත් 0.7ත් අතර අගයක් පෙන්වන්න ඕනේ. අනික් පැත්තට තිබ්බම කිසිම අගයක් පෙන්වන්න බෑ. OL පෙන්විය යුතුයි. දෙපැත්තටම අගයක් පෙන්වනවා නම් හෝ බීප් සද්ද එනවා නම් ඒ ඩයෝඩය ෂෝට් වෙලා ඒක අයින් කරන්න වෙනවා.
ඉතින් ළමයි අද අපි ඩයෝඩවල සම්පූර්ණ විස්තරය කතා කරා. රෙක්ටිෆයර් එකේ ඉඳන් වැරිකැප් ඩයෝඩේ වෙනකන් මේ හැම එකක්ම අපේ ලෝකේ ක්‍රියාත්මක කරන්න දායක වෙනවා. මේ වීඩියෝ එකෙන් මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.